මේ සයිඩ් මිරර් එක මිනිහෙක්ගේ ඇඟේ වැදුනොත් මොකද වෙන්නේ? තුවාල වෙනවා. මේ හැන්ඩල් එක දිග වැඩි. ඒකත් කොට කරන්න ඕනේ. මේ සිග්නල් ලයිට් එළියට පැනලා වැඩි. කොට කරන්න. ෆුට් ට්‍රැක් එකට කකුල වැදුනොත් මොනවද වෙන්නේ? තුවාල වෙනවා. සයිලන්සරේ කකුල වැදුනොත් පොඩ්ඩක් තලා ගන්න. සර් ඒවා මං හදපුවා නෙවෙයිනේ. කම්පැනියෙන් හදපුවානේ. ඒවා මට අදාළ නෑ. මේක ක්ලීන් ශ්‍රී ලංකා කරන්න යන්න. ඒ නිසා අපි කියන දේ කරන්න නැත්තම් මම මේක උසාවිදා. සර් ඉතින් ඒකට මම මොනව කරන්නද? කම්පැනියෙන් එන විදිහට මේක තියෙන්නේ. හරි. එහෙනම් මෙහෙම කරමු. මම ඔයාට විරුද්ධව නඩුවක් දානවා. ඔයා මට විරුද්ධව නඩුවක් දාන්න. මම කම්පැනියට විරුද්ධව නඩුවක් දානවා. කම්පැනිය රජයට විරුද්ධව නඩුවක් දායි. එතකොට මොකද වෙන්නේ? නඩු තාම්දුරුවන්ගේ බඩු තාම්දුරුවන්ගේ. ඔයාට ප්‍රශ්නිකුත් නෑ මට ප්‍රශ්නිකුත් නෑ. ක්ලීන් ශ්‍රී ලංකා.